කිරි හරකුන් ආනයනය කිරීම බව පවසා ඇමරිකානු ඩොලර් මිලියන 11ක් රුපියල් කෝටි 330ක් අවභාවිතා කළ බව කියන පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා. ඇය පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳක් බවයි සඳහන් වෙන්නේ. අදාළ ලේකම්වරිය මේ වන විට විදේශගතව ඇති අතර ඇය ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඇය මෙරටට පැමිණි විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දිය යුතුව තියෙනවා. එකල මෙම ලේකම්වරිය ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති අතර 2016-2017 කාලයේදී කිරිහරකුන් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 11ක් වෙන් කිරීමේ සිද්ධියකට ඇයද සම්බන්ධ බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් එවැනි කිරිහරකුන් ගෙන්වීමට හෝ එම මුදලට සිදු වූ දෙයක් හෝ නොමැති බව පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භ කරනු ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ. ඉතින් කොහොම හරි වැස්සියන්ගෙන් ගොඩ යන්න හිතාගෙන මේ වැස්සියෝ ටික වස්තු ඕකට කවුරු දේශපාලන පැත්තෙන් සම්බන්ධද කියන එක හොයන්න වෙන කාරණයක්. මේක යහපාලන ආණ්ඩු කාලයේ සිදුවීමක් 2016-2017 කාලයේදී කිරිහරකුන් මෙරටට ගෙන්වන්න ඩොලර් මිලියන 11ක් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 330ක් අවභාවිතා කළ බව කියන පොලිස් කොමිසමේ හා තව අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් විදිහට කටයුතු කරපු ඇය ගෙන්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඇය මේ වෙද්දී ඉන්නේ විදේශගත වෙලා. ඇය ඉදිරි දිනකදී ලංකාවට එනවලු. ආවට පස්සේ ඇයට ප්‍රකාශයක් දෙන්න වෙනවලු. කොහොම හරි මෙම මුදලට කරපු දෙයක්වත් දන්නේ නැහැ. මුදල වෙන් කරාට ඒ මුදල වියදම් කරේ කොහොමද කාටද ගියේ කියන එක සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. මේක නිසා රජයේ බදු මුදල්, රජයේ දේපල, මහජන දේපල, ඒක නිසා අනිවාර්යෙන් මේකට කටයුතු කරන්න සිද්ධ වෙනවාම තමයි. කොහොම හරි එම ලේකම්වරිය පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක්, පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක්ම මේ වගේ එකක් කරනවා කියන්නේ තව අහන්න දෙයක් නැහැ. රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳක් කියලා සඳහන්. ඉතින් කොහොම හරි කාගේ කවුරු වුණත් කළා තියෙන්නේ බලු වැඩක්, කාලකන්ණි වැඩක්. වැස්සියන්ගේ පිටින් ගොඩ යන්න ගිය වැස්සියෙක්ගේ වැඩක් තමයි කළා තියෙන්නේ. කොහොම හරි මේකට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඇයට කියන්න පුළුවන් වෙන්න ඕනේ මුදල් ගියේ කාටද? මුදල් කොහෙද තියෙන්නේ? මුදල් ඒකට දුන්නේ කාටද? ඒ හැමදේම මොන දේශපාලකයටද? මොන නිලධාරින්ටද? ඒ සේරම කියන්න සිද්ධ වෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ඉදිරි දිනකදී.